පාකිස්තානය හදවතින් ලංකාවට උදව් කරන රටක්. ශ්‍රීකරෝම ශිෂ්ටාචාරය තිබුණු සළුපෙළි මේ දෙකතු කොල්ල තමයි බුද්ධ රූපේ කටවචනෙන් අබන්නේ. දැන් මම හිතන්නේ ඒක තමයි. මම කියන්නේ පුවත්පත් කලාවේදී කියන්නේ උදේට පත්‍ර කන්තරුවට ගිහිල්ලා ලැබෙන ප්‍රවෘත්තිය ලියලා එහෙම නැත්නම් ඒක සංස්කරණය කරලා එන මිනිහෙක් නෙමෙයි. කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයට ආව විතරක් නෙමෙයි මම කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයේ ලංකා ජාතික ඉෂ්ට සංගමේ ලේකම් ධූරය දක්වම ඇවිල්ලා තිබෙනවා. භික්ෂු සමාජයට ජනතාවට කරපු තාදන පීඩන උන්වහන්සේ ඇස් දෙකින් දැක්කා. එතකොට උන්වහන්සේගේ ඔළුවේ තිබිච්ච දේ තමයි ඔහු විශාල වශයෙන් ප්‍රායෝගික මාක්ස්වාදියෙක්. ඒ අනුව තමයි අනගාരിക ධර්මපාලතුමා එක්ක සරණංකර හාමුදුරුවෝ ඉන්දියාවේ ශාන්ති නිකේතන වලට යන්නේ. ඉන්දියාවේ නිදහස ප්‍රමාද වෙන්න ලංකාවේ නිදහස ප්‍රමාද වෙනවා කියන්නේ. ඒක තමයි සිද්ධ වුනේ. මොකද ඉන්දියාවට ලැබිලා අවුරුද්දකට පස්සේ ටක් කරලා ලංකාවට නිදහස ලැබෙනවා. සුභාෂ් චන්ද්‍ර බෝස් ජම්මාකාරයක ඉන්දියානු අගමැති ධූරයට ආවනම් මේ තියෙන ඉන්දියාව නෙමෙයි. 1935 නැත්තම් 40 දේශපාලනය අපේ රටේ තිබුණු විදිහේ දේශපාලන පසුබිමක් නෙමෙයි අද වර්තමානයේ තිබෙන්නේ. ඊට වඩා වෙනස්. අපි හැම අවස්ථාවකම අලුත් විදිහට හිතුවේ නෑ. යාවත්කාලින උනේ නෑ. අපිත් එක්ක අලුත් අමුත් එක්ක ඉන්නවා. ඔහු ලේඛකයෙක්, පුවත්පත් කලාවේදී, කලකට හේත දේශපාලකයෙක්. ඒ වගේම අදටත් ක්‍රියාශීලීව කටයුතු කරන වාමවාදී මතවාද වලින් පිරුණු චරිතයක්. සමහර විට අහලා ඇති චන්දන විජයකෝන්. චන්දනත් එක්ක මේ කතා කරන්නේ චන්දන අලුතෙන් ලියපු ග්‍රන්ථ කිහිපයක් ගැන කතා කරන්න. හැබැයි එක්කම ඔහුගේ යටගියාව ගැන, ඔහුගේ මාධ්‍ය ජීවිතය ගැනත් මට කතා කරන්න ඕනේ. චන්දන සාමාන්‍යයෙන් අපේ රටේ ලේඛකයන්ට අහු නොවන කොටසක් තමයි පාකිස්තානය. පාකිස්තානය ගැන ලියන ලිපි අඩුයි. මොකක්ද විශේෂත්වය? වරුණ දැන් මෙහෙමයි. දැන් ඒකේ තියෙන්නේ මේ පාකිස්තානය ගැන අපි දන්නේ හුඟක් වෙලාවට පාකිස්තාන නිදහස් දිනයක් ආවහම ඒ පත්‍රවල යන පොඩි නිවේදනයක් ආසම්බන්ධ කාරණයක්. නමුත් පාකිස්තානය පිළිබඳව මාහා පාකිස්තානය අතර සම්බන්ධතා හැදෙන්නේ මීට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා. ඒ 20කට ඉස්සෙල්ලා සම්බන්ධතා හැදෙන්නේ මම පාකිස්තාන ආණ්ඩුව සමග ආණ්ඩුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් සමග නිරන්තර ගනුදෙනු කළා. මට අවශ්‍යතාවයක් තිබුණා පාකිස්තානයේ බෞද්ධ නටබුන් පිළිබඳව යම් අධ්‍යයනයක් කරන්න. ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට හැකියාව ලැබුණේ පාකිස්තාන ආණ්ඩුවත් සමග යම් සම්බන්ධතා ඇති කරගන්න. ඒ ප්‍රතිඵලයක් හැටියට ඒ පාකිස්තාන් සංස්කෘතික අංශය සංස්කෘතික අමාත්‍යාංශය දන්නලා තිබුණ පාකිස්තාන් තානාපති කාර්යාලයට මාව සම්බන්ධ කරගන්න කියලා. ඒ අනුව පාකිස්තාන් තානාපති කාර්යාලය සමග මා ඇති කරගත්ත ඒ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මට අවස්ථා කීපයකදී පාකිස්තානයට යන්න ඒ සම්බන්ධතාවය හැදුනේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට පාකිස්තාන තානාපති කාර්යාලය හා මා අතර ඉතාම සුහුඳශීලී සම්බන්ධතාවයක් ඇති වුණා. බොහෝ දෙනෙක් පාකිස්තානයට ආදරය කරන්නේ නැති වෙලාවක මොකද පාකිස්තානය පිළිබඳව අපේ රටේ තිබෙන මතය ඒ තරම් සමහර මිනිස්සු ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ නැහැ පාකිස්තානය පිළිබඳව. නමුත් මම ඊට වඩා වෙනස් විදිහට පාකිස්තානය දැක්කා. මොකද පාකිස්තානය හදවතින් ලංකාවට උදව් කරන රටක්. හදවතින් උදව් කරන රටක්. විශේෂයෙන් ලංකාවේ නිදහස ගත්ත කාලේ ඉඳන් අපි රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කරපු වෙලාවේ ඉඳන් පාකිස්තානයේ වැඩ කරපු විදිහ පිළිබඳව අධ්‍යයනය කරනකොට අපිත් එක්ක වඩාත් හිතවත්කමක් තිබෙනවා. මෙන්න මේ කාරණාත් එක්ක මම පාකිස්තාන ඇම්බසි එකත් එක්ක පාකිස්තාන ඒ නිලධාරීන් සමග වැඩ කරනකොට මට දැනගන්න ලැබුණා පාකිස්තානයේ දේශ සීමාව ඒ කියන්නේ ඇෆ්ගනිස්තාන් දේශ සීමාවේ තිබෙනවා කියලා බෞද්ධ නටබුන්. එතකොට දැන් මට මේ පාකිස්තානයේ බෞද්ධ නටබුන් හදන්න නටබුන් පිළිබඳව අධ්‍යයනය කරන්න ඒ බෞද්ධ ප්‍රදේශ පිළිබඳව අධ්‍යයනය කරන්න පාකිස්තාන තානාපති කාර්යාලයේ විශේෂ අවස්ථාවක් ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි පළවෙනි වතාවට මම පාකිස්තානට යන්නේ 2008 පාකිස්තානට යනවා ගහන්දාරය සොයාගෙන. අපි අහලා තිබුණු ගහන්දාරය හා තක්ෂිලාව. තක්ෂිලාව බෞද්ධ දහමේ බුදු දහමේ අපි ඉගෙන ගන්නකොට තියෙන දෙයක් තමයි සිද්ධාර්ථ කුමාරයා ඉගෙන ගත්තයි කියන තැන. තක්ෂිලා විශ්වවිද්‍යාලයේ පිහිටච්ච තැන. මේක ඇෆ්ගනිස්තාන් බෝඩර් එකේ ඇෆ්ගනිස්තාන් දේශ සීමාවේ තිබෙන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට මම මේ ගමනේදී දවස් කීපයක් ඒ භූමියේ ඉඳමින් මට පුළුවන් වුණා මේ බෞද්ධ නටබුන් පිළිබඳව පූර්ණ
විමර්ශනයක් කරමින් යම් අධ්‍යයනයක් කරන්න. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මම පළවෙනි පොත මගේ ඉදිරිය පළවෙනි පාකිස්තානයේ පිළිබඳ පළවෙනි පොත මම ප්‍රකාශනයට පත් කරන්නේ අසිරිමත් ගහන්දාරය කියලා. මොකද මට ඒ ප්‍රදේශයේ තිබෙන කවි, ගීත, ඒ වගේම බෞද්ධ සාහිත්‍ය පිළිබඳව, බුද්ධ රූපේ නිර්මාණය වීම පිළිබඳව මේ වගේ විවිධ තොරතුරු ඒ පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් දැනගන්න ලැබුණා. මේ සියලු තොරතුරු පදනම් කරගෙන මට පුළුවන් වුණා අර අසිරිමත් ගහන්දාරය කියන පොත ලියන්න. ඉන් පසුව නැවත වරක් පාකිස්තානයේ මට ආරාධනා කළා නැවතත් පාකිස්තානට එන්න තව අවුරුදු කිහිපයකට පස්සේ. ඒ පාර මම අයිත් පාකිස්තානයට ගිය වෙලාවේ පාකිස්තානයේ මට නැවත වරක් ඒගොල්ලන්ගේ පුරාවිද්‍යා ස්ථාන නරඹන්න අවස්ථාව දුන්නා. ඒකත් රාජතාන්ත්‍රික විදිහට තමයි සිද්ධ වුණේ. ඒ අනුව තමයි මගේ තවත් පොතක් ආවේ ලංකාවේ බොහෝ දෙනෙක් කතා නොකරන මේ ලාහෝර් බලකොටුව කියන එක, ලාහෝර් ෆෝර්ට් කියන එක. ඒ පොත මේ මට ලියන්න පාදක වෙන්නේ ඒ වෙනකොට මුළු ලෝකෙම පිළිගත්ත පුරාවිද්‍යා විශේෂඥයෙක් හිටියා පාකිස්තානයේ බාති කියලා. එයා විසින් ලියපු පර්යේෂණ වාර්තාවක් මට දුන්නා. මේක කියවලා බලලා ඔයා පුළුවන් විදිහට මේකේ යම් කෘතියක් සම්පාදනය කරන්න මේ ලාහෝර් බලකොටුව ගැන කියලා. මම මේක ලංකාවට ආවට පස්සේ මේක සති ගණනක්, මාස ගණනක්, මාස 6ක් විතර මට මේක අධ්‍යයනය කරන්න දුන්නා. මොකද පුරාවිද්‍යාව මම විෂයක් හැටියට කරලා නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මට පුළුවන් වුණේ පිටු 100ක විතර ආසන්න ප්‍රමාණයක පොතක් මේ ලාහෝර් බලකොටුව කියලා ලියන්න. මොකද්ද විශේෂත්වය ලාහෝර් බලකොටුව? ලාහෝර් බලකොටුව එකක් මේ මහාභාරතයේ හැටියට තියෙනකොට පාකිස්තානයේ පාලනය කරපු එක්තරා කාලයක හිටපු රජවරු ඔවුන් හින්දුවරු ඇතම් අවස්ථාවල හිටපු මුස්ලිම් මොගල් අධිරාජ්‍යගේ කාලේ නිර්මාණය වෙච්ච බලකොටුවක්. මේක රජ පරම්පරාවෙන් එන බලකොටුව. මේක විශාල බලකොටුවක්. ඒකේ හිරගෙවල් තියෙනවා ඇතුලේ, විවිධ කැටයම් කලාව, මේ ඔක්කොම හින්දු සමාජයක් තුළ ඇතිවෙච්ච දේවල්. නමුත් අර මොගල් අධිරාජ්‍යගේ පැමිණීමත් සමග මේක ඇතිවෙච්ච වෙනස් වීම, මේක සියලු කාරණා පදනම් කරගෙන තමයි මේ ලාහෝර් බලකොටුව කියන කෘතිය සම්පාදනය වෙන්නේ. ඉන් පසුව පාකිස්තානයේ මට නැවත වරක් ආරාධනා කරනවා පාකිස්තානයේ අලි ජින්නා පදනමින් මොහමඩ් අලි ජින්නා පදනමින් ආරාධනා කරනවා මට අලි ජින්නාගේ ජීවිත කතාව සිංහලට නගන්න කියලා. මොකද අලි ජින්නා පිළිබඳව බොහෝ කෘති සම්පාදනය වෙලා තියෙනවා ඉංග්‍රීසියෙන්, හින්දු භාෂාවෙන්, ඒ වගේම අලි ජින්නගේ කෘති නිර්මාණය වෙලා තිබෙනවා උරුදු භාෂාවෙන්. නමුත් විදේශ භාෂාවකට වෙනත් සිංහල භාෂාවට ජින්නා ගැන පොඩි ලිපි ගියාට කෘතියක් හැටියට ඇවිල්ලා නැහැ. නමුත් ඒ ප්‍රතිඵලයක් හැටියට මට ජින්නා ෆවුන්ඩේෂන් එකෙන් ජින්නා පදනමෙන් මට විශාල කෘති ප්‍රමාණයක් තානාපති කාර්යාලය හරහා ලබා දුන්නා. ඒවා වසරයක් විතර අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි මට පුළුවන් වුණේ මොහමඩ් අලි ජින්නාගේ ජීවිත කතාව සිංහලයට ගේන්න. පළමුව මම මේ ජින්නාගේ ඒක ෆාදර් ඔෆ් පාකිස්තාන් කියලා, පාකිස්තානයේ පියා කියලා පිටු 150ක විතර පොතක් සම්පාදනය කරලා ඒක සමාජගත කළාට පස්සේ ඉන් වසර කීපයකට පස්සේ, වසර 3-4කට පස්සේ නැවත වරක් පාකිස්තානයේ මට ආරාධනා කළා මේ පොත තව ටිකක් පුළුල්ව ලියන්න කියලා. ඒ අනුව පාකිස්තානයෙන් මට ලබා දුන්නා අලි ජින්නගේ කතා, අලි ජින්නගේ සැඟවිච්ච තොරතුරු, මේ වගේ බොහෝ තොරතුරු පදනම් කරගෙන තමයි මම නැවතත් ඒකට අලුත් දේවල් එකතු කරලා ආසියාවේ රිදී හඬ කියන මගින් පාකිස්තානයේ ආසියාවේ රිදී හඬ මේ අලි ජින්න කියන එක මේ කෘතිය මම සම්පාදනය කරන්නේ. අලි ජින්නා දැන් අපි දකින්නේ හැමදාම අලි ජින්නා ඉන්දියානු ලංකාවේ මම හිතන සමස්තයක් ලෙස දන්නේ ඉන්දියාව බෙදීමේ නිර්මාතෘවරයා. මට නිකන් කෙටිව කියත හැකිද මොකක්ද අලි ජින්නා වීරයෙක් වන්නේ පාකිස්තානයේට සහ ඉන්දියාවට ද්‍රෝහියෙක් වන්නේ ඒ කාරණේ විතරද? දැන් මෙහෙමයි. දැන් එතන දැන් මේක හරිම දැන් අලි ජින්නා මහා ಭಾರತය තුල, මහා ඉන්දියාව තුල, මහා ಭಾರತය තුල හිටපු වීරයෙක්. අලි ජින්නගේ ජීවිතයේ තියෙන කාරණේ තමයි අලි ජින්නා යම් කිසි වත්කම් ප්‍රමාණයක් තියෙන පවුලක, ධනපති පවුලක හැදිච්ච වැඩිච්ච පුද්ගලයෙක්. එතකොට මහාභාරතයේ ඉස්සර තිබිච්ච එකක් තමයි ළමා විවාහයක් තිබුණා ඉස්සර මහාභාරතය තුල. එතකොට එහෙම ළමා විවාහයක් කරගත්ත අය.
ඒක කොහොමරි මේ ජීවිතය තුළ අලිජින්නගේ තාත්තා අලිජින්නව යවනවා එංගලන්තයේ අධ්‍යාපනය සඳහා. ඔහු එහෙ ගිහලා බැරිස්ටර්වරයෙක් හැටියට එංගලන්තයේ අධ්‍යාපනය ලබනවා. ඔහු එංගලන්තයේ අධ්‍යාපනය ලැබලා නැවතවර පාකිස්තානට එන්නේ ඉන්දියාවට. ඔව් පාකිස්තානයට ඒ කියන්නේ ඉන්දියාවට එන්නේ මහා ಭಾರತය තුලට එන්නේ. ඔහුගේ චින්තනයේ සම්පූර්ණ වෙනසක් ඇති කරමින්. දැන් බොහෝ පාකිස්තාන් ජාතිකයන්ට වඩා අලි ජින්නාගේ ජීවිතය හරිම ලිබරල් වුණා. ඒ කියන්නේ ඔහු ප්‍රශ්න දිහා දකින විදිහ, ඔහු කටයුතු කරන හැටි, ඔහුගේ අදහස් ඉන්දියානු සමාජය තුළ නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය වුණා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි නේරුලා, ගාන්ධිලා මේ වගේ ඉන්දියානු නිදහස් සටනේ හිටපු ඉදිරි පෙළේ නායකයෝ විටින් විට අලි ජින්නට කියනවා ඉන්දියානු නිදහස් සටනේ අලි ජින්න නිදහස් සටනේ යම් කාර්යභාරයක් කළා. විශාල කාර්යභාරයක් කළා. අගමැතිකම ගන්න කියලා. අගමැතිකම ගන්න කියලා. හැබැයි අලි ජින්න කැමති වෙන්නේ නැහැ ඉන්දියාවේ අගමැතිකම ගන්න, මහා ಭಾರತೀಯ අගමැතිකම. නේරුලා එකඟ වෙන්නෙත් නැහැ. නේරුම තමයි ආර්දනා කරන්නේ. නේරු තමයි ආර්දනා කරන්නේ අගමැතිකම ගන්න කියලා. නමුත් අලි ජින්නට ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තිබුණා. මහා ಭಾರತය තුල හිටපු මේ මහා විශාල ඉන්දියාව තුල හිටපු මුස්ලිම් වරුන්ට ඇතිවෙච්ච තාඩන පීඩන. ඒ තාඩන පීඩන වල ප්‍රතිඵලයක් හැටියට ඔවුන් විඳ දුක, මුස්ලිම් වරු ඔවුන්ට ඇතිවෙච්ච හින්දු වරුන්ගෙන් ඇතිවෙච්ච බලපෑම, ඔවුන්ගෙන් පලිගැනීම මේ සියල්ලම අලි ජින්න දැක්කා. අලි ජින්න දැක්කා. ඒ දැක්ක මොකද අලි ජින්න ජීවත් වුණේ බොම්බායි ප්‍රදේශයේ. බොම්බායි තමයි ඔහුගේ මධ්‍යස්ථානය වුණේ. ඊට පස්සේ ඔහු කරච්චි වලට එනවා. මේ ප්‍රතිඵලයක් හැටියට ඒ වෙනකොට ගොඩනැගිලා තිබුණු පාකිස්තාන් හින්දු කොංග්‍රස් මේ මුස්ලිම් කොංග්‍රස් එක ආරාධනා කරනවා අලි ජින්නට කොංග්‍රස් එකට එන්න කියලා. ඒ අනුව තමයි කොංග්‍රස් එක ලාහෝර් වල පැවතිච්ච කොංග්‍රස් එකේදී අලි ජින්නා ලාහෝර් විසඳුම කියලා කියන්නේ ඒක තමයි. ලාහෝර් කොංග්‍රස් එකේදී ලීගය කොංග්‍රස් එක මුස්ලිම් ලීගය ඒකෙදී සාකච්ඡාවට භාජනය වෙනවා මේ හින්දු සමාජයක් තුළ ඇතිවන බලපෑම. ඒ අනුව තමයි ඔවුන් ඉල්ලීමක් කරන්නේ අපි වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන්න ඕනේ කියන එක. ඒක වෙනම රාජ්‍යයක් කියලා සටන් කරන්න ඕනේ කියන්නේ මේ රටින් අර අපි කියන විදිහ පදනම වෙනම රාජ්‍යයක් නෙමෙයි. අපි වෙනම ප්‍රදේශයකට වෙලා අපේ අයිතිවාසිකම් සඳහා සටන් කරමු කියන එක. මේකට හින්දුවරු විරුද්ධ වෙනවා. හින්දුවරු විරුද්ධ වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ දෙගොල්ලෝ අතර ගැටුම ඇති වෙන්නේ එක තරහ පැත්තකින්. පස්සේ මේ ගැටුම දීර්ඝ වශයෙන් යනවා. අලි ජින්න වෙනම ස්වාධීන රාජ්‍යයක්, පාකිස්තානයේ කියන ස්වාධීන රාජ්‍ය උරුදු භාෂාව කතා කරන මිනිසුන්ගේ වෙනම රාජ්‍යයක් ඕනේ කියන තැනට මේගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා ඒකත් අනිත් පැත්තනොත් තියෙනවා. නැගෙනහිර පාකිස්තානෙ බෙදාගෙන. ඔව්. ඒ නැගෙනහිර පාකිස්තානයට යන්නේ බෙන්ගාල කතා කරන මිනිස්සු බංගල්දේශය කියලා කැඩිලා යන කොටසක්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ වෙනකොට පාලනය කරපු මම කල්පනා කරපු විදිහට තමයි මම කරපු අධ්‍යයනය තුළ මට පැහැදිලි වෙච්ච දේ තමයි මේ සියල්ලම මහමොලකරු මවුන්ටන් බැටන් සාමිවරයා. මවුන්ටන් බැටන් එතකොට අපේ මේ ආසියාවේ කලාපයේ හිටපු මවුන්ටන් බැටන් සාමිවරයා තමයි ප්‍රධානම මහමොලකරු. මවුන්ටන් බැටන් තමයි අලි ජින්නට කියන්නේ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සංකල්පය ඔහු තුළ තීව්‍ර කරන්නේ මවුන්ටන් බැටන්. මවුන්ටන් බැටන් තමයි මේක තීන්දුව කරන්නේ. ඒකට හේතු ගණනාවක් බලපානවා අරුණ. ඒකට මූලික හේතුව තමයි ඔය වෙනකොට හරි ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. මවුන්ටන් බැටන්ගේ සාමිවරයාගේ බිරිඳයි නේරු අතර තිබුණ පුෂාල ආදර සම්බන්ධයක්. මේ ආදර සම්බන්ධය නවත්ත ගන්න බෑ. ඒ කේන්තිය තිබුණා මෙයාට සාමිවරයාට. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි ජින්නට යෝජනා කරන්නේ ඕගොල්ලන්ගේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙනම රාජ්‍යයකට එළියට යන්න ඕනේ කියලා. නමුත් 1923දී පාකිස්තාන මුස්ලිම් ලීග් එක එතකොට මං හිතන්නේ මොහමඩ් අලි ජින්නකට සම්බන්ධ නැහැ. ඔවුන් ඉන්දියාවෙන් වෙනිය යුතුයි නැත්නම් පාකිස්තානයේ සුද්ධ වූ දේශය නැමැති දේශය නිර්මාණය කිරීමේ අදහස මුලින්ම ගේනවා. ඒ ගේන්නේ ඔය කියන විදිහට නෙවෙයි දෙපැත්තේ බටහිර සහ නැගෙනහිර පාකිස්තානය වගේම මැදින් ඇසෑම් ඇතුළු ප්‍රාන්ත හරහා තීරුවකුත් එක්ක. ඒ කියන්නේ එහෙම වුණා නම් රටවල් දෙකක් නෙවෙයි තනි රටක් ඉන්දියාව චීන බෝඩර් එකෙන් නැතුව
පල්ලෙහාට කොටුවෙන සහ ඉන්දියාව තුන් පැත්තකින් පාකිස්තානයට වට වෙන රටක. හැබැයි කවර හෝ හේතුවකදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඔය මවුන්ට් බැටන් එයා තමයි ලයින් එක අඳින්නේ. ඔව්. හැබැයි කොයි හැටි වෙතත් මේ බෙදීමේදී ඔබ කිව්ව මුළු කාරණාවකට එකක් එනවා. ඉතිහාසයේ හොඳම ඓතිහාසික ස්ථාන නැත්නම් ඉතිහාසය අයිති වෙන්නේ තරේ පාකිස්තානයට. ඔව්. ඇයි ඒකට එකක් තමයි පැරණි පාකිස්තානය කියලා මෙතන හඳුන්වන්නේ මම ඉතිහාසය අයිති වෙන්නේ ඒගොල්ලන්ට ගාන්ධාර දේශය අයිති වෙන්නේ ඒගොල්ලන්ට. ඔව් ඒක මෙහෙමයි දැන් මෙතන එතන ගාන්ධාර දේශය එතන තියෙන දේ තමයි ගාන්ධාරය මේක කැඩිලා එනකොට බෞද්ධ නටබුන් ඉන්දියාව පුරාම බෞද්ධ නටබුන් තිබුණානේ. දැන් බොහෝ බෞද්ධ නටබුන් ඉන්දියාවේ දේශ සීමාවල නෙමෙයි තියෙන්නේ. ඒ මැද තියෙන්නේ. ඒ සමහර දැන් ශාංචිය ගත්තත් වෙනත් දේව ගත්තාම දේශ සීමාවල නෙමෙයි තිබෙන්නේ. රට මැද තමයි තියෙන්නේ. නමුත් මේ ගහන්ධාරය අපේ ශිෂ්ටාචාරයේ මේ ආසියානු ශිෂ්ටාචාරයේ ඊටාම වැදගත් තැනකට තමයි පිහිටන්නේ මේ ගාන්ධාරය. ඒ තමයි සේදමාවතිය තමයි තියෙන්නේ. ඉන්දිය මේ චීනෙන් පටන්ගෙන පර්සියාව දක්වා යන මේ සිල්ක් රූට් එකේ තමයි මේ ආසියානු සේදමාවතිය තමයි මේ ගහන්ධාරය පිහිටලා තියෙන්නේ. ඒ නිසා තමයි බොහෝ වෙලෙන්දෝ සංස්කෘතික සම්බන්ධතා දේශපාලන සම්බන්ධතා මේ සියල්ලම ආසියාවට එන්නේ මේක පදනම් කරගෙන තමයි. මේ ප්‍රතිඵලයක් හැටියටනේ බුද්ධ රූපේ නිර්මාණය වෙන්නේ. මේ සේදමාවත නිසානේ. මොකද කුෂින ගෝත්‍රිකයෝ ගේ කනිෂ්ක රජුරෝ කුෂාන් ගෝත්‍රිකයෝ කනිෂ්ක රජුරෝ ඒකේ මත දෙකක් තිබුණා. සමහර අය කිව්වා මේ මිනිස්සු චීනය පැත්තෙන් ආවේ කියලා. තව මතයක් තිබුණා මේ කට්ටිය ආවේ පර්සියාව පැත්තෙන් කියලා. දැනට සොයාගෙන ග්‍රීක ප්‍රතිමාත් එක්ක කියලා. දැන් තියෙන දේ තමයි බුද්ධ රූපේ නිර්මාණය වීමේදී ක්‍රිස්තු පූර්ව 2-3 සියවස්වලදී නිර්මාණය වීමේදී ප්‍රධාන වශයෙන් ආභාෂයට අරන් තියෙන්නේ ග්‍රීක රෝම ආභාෂය. එතකොට මේක අඹලා තිබෙන්නේ ඒ ග්‍රීක රෝම ආභාෂය තිබුණේ පර්සියාවට. ඒ නිසා දැනට තියෙන මතය තමයි පර්සියන් වරු තමයි බුද්ධ රූපේ නිර්මාණය කරලා තිබෙන්නේ. පර්සියන් වරු බුද්ධ රූපේ නිර්මාණය කිරීමට ආසියානු මොඩලය ඒගොල්ලෝ අත්අදා බලලා තියෙනවා. ආසියානු මූණ. ග්‍රීක රෝම ශිෂ්ටාචාරයේ තිබුණු සලුපෙලි මේ දෙක එකතු කරලා තමයි බුද්ධ රූපේ කට වචනෙන් අබන්නේ. මොකද අශෝක අධිරාජ්‍ය නීතියක් පනවලා තිබුණා. බුද්ධ රූපේ අබන්න එපා කියලා. මෙන්න මේ නිසා තමයි පාකිස්තානයේ තියෙන වැදගත්කම. මොකද දැන් ওই ගහන්ධාර භූමිය තක්ෂිලාව යුනෙස්කෝ එක විසින් ලෝකේ පිළිගත් උරුමයක් හැටියට නම් කරලා තිබෙනවා. ඒක තමයි පාකිස්තානට තියෙන ඩිමාන්ඩ් එක. මහා මුස්ලිම් රාජ්‍යයක් තුල තිබෙන බෞද්ධ සිද්ධාස්ථානය. මේ ආරක්ෂිත මේමයි ඒකේ එක්තරා කාලයක සමහර වෙලාවට යම් බලපෑම් ඇවිල්ලා තිබුණා. මේ මෙතන ඉඳන් ඒ ගාන්ධාරයේ ඉඳන් ඇෆ්ගනිස්තාන් බෝඩර් එකට කිලෝමීටර් 1-7ක් විතර තියෙන්නේ. සමහර අවස්ථාවල යම් ගැටුම් තියලා තිබෙනවා. නමුත් දැන් ඔය යුනෙස්කෝ එක විසින් බාමියන් මේ සියල්ලම ආරක්ෂා කරන නිසා ඒ තරම් ලොකු බලපෑමක් නැහැ. නමුත් සමස්තයක් හැටියට ගත්තාම ඉන්දියාව තුල තිබෙන බෞද්ධ නටබුන් සහ පාකිස්තානෙන් තියෙන බෞද්ධ නටබුන් අතර ගත්තාම වෙනසක් තිබෙනවා. එකක් තමයි මේවා පොඩි බිඳ වැටීම් වලට ලක් වෙලා තිබෙනවා. මොකද අශෝක අධිරාජ්‍ය හැදුවයි කියන බොහෝ දේවල් ඊට පස්සේ කනිෂ්ක විසින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා ඒවා සමහර වෙලාවට විවිධ සතුරු බලවේග විසින් විනාශ කරලා තිබෙනවා. සමහර කාලානුරූප වෙනස් වෙන්නත් ඇතිනේ. කාලානුරූප වෙනස් වෙන්නත් පුළුවන්. මොකද මේක අලුත් ශිෂ්ටාචාරයක්නේ. දැන් සියවස් 3යි තිබෙන්නේ ගාන්ධාර ශිෂ්ටාචාරය. මේ සියවස් 3 තුල ගාන්ධාර ශිෂ්ටාචාරය ක්‍රමානුකූලව අභාවයට යනවා. ඊට පස්සේ තමයි මේ බුද්ධ රූපය මේ නිර්මාණය වීම මතුරා පැත්තට එන්නේ. ඒ කියන්නේ මධ්‍යම ඉන්දියාවට. එතකොට මේ ඉන්දියාවේ මතුරා ප්‍රදේශයට මේ බුදු රූපය ආවට පස්සේ එතනත් සියවස් 3ක් විතර 3.5 විතර බුද්ධ රූපය නැවත නිර්මාණය වෙනවා. ස්වභාවික ලක්ෂණ එනවා. හැබැයි මේකත් මේ සමාජ පරිණාමයත් එක්ක මේක යනවා අමරාවතිය පැත්තට. දැන් අපේ රටේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය අමරාවති සම්ප්‍රදාය. දැන් මහමෙවුනා උයනේ තියෙන එක අමරාවති සම්ප්‍රදාය. ඒ නිසා අමරාවති සම්ප්‍රදාය තමයි බුද්ධ රූපයේ තිබෙන ස්වභාවික ගති ලක්ෂණ. සාමාන්‍ය ස්වභාවික හැඩහුරුකම් බොහෝ දේවල් බුද්ධ රූපේ නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා මෙන්න මේ නිසා තමයි මේ පාකිස්තාන භූමියේ වැදගත්කම තිබෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ අපේ බොහෝ ලේඛකයෝ මේ ගැන ලියන කතා කරන දේශකයෝ මේක හංගලා තමයි කතා කරන්නේ. ඇයි? ඒකට හේතුව තමයි මේ මුස්ලිම්
සමාජයට තියෙන විරෝධය. දැන් මම දන්නවා සමහර භික්ෂුන් වහන්සේලා සමහර ලේඛකයෝ ශාන්තිය ගැන ලියනවා. වෙන වෙන කොසල්ලත් නුවර ගැන ලියනවා. මේ ඔක්කොමලා ලියනවා ගහන්දාරය ගැන ලියන්නේ නැහැ. ගහන්දාරය ගැන ලියනවා නම් පොඩි සඳහනක් විතරයි තියෙන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ පාකිස්තානයේ නිදහස ලබා ගත්තට පස්සේද? පස්සේ පාකිස්තානයේ නිදහස ලබා ගත්තට පස්සේ එකක් ඉන්දියානු පාකිස්තාන ගැටුමත් එක්ක මේ ඇතිවෙච්ච දේශපාලන අර්බුදයත් එක්ක ඉන්දියාව විසින් හෝ ඉන්දියාවට පක්ෂග්‍රාහී පිරිස් විසින් මේ ශිෂ්ටාචාරය යට කරලා තිබෙනවා. දැන් ඉන්දියානු ශිෂ්ටාචාරය ගැන කතා කරන ඉන්දියානු බෞද්ධ සංස්කෘතිය ගැන කතා කරනකොට ගහන්දාරය ගැන කතා කරන්නේ චරි චුට්ටයි. හරි චුට්ටයි. නමුත් මම කියන්නේ මේක තමයි මම යට නොයන නොදී අර අසිරිමත් ගහන්දාරය තුලින් මම ඉදිරිපත් කළේ මෙහෙම දෙයක් මේ දේශය තුල තියෙනවා. මේක පරීක්ෂණ කරන්න ඕන දෙයක්. මේක පරීක්ෂණය කරන්න ගන්න ඕන දෙයක්. මොකද දැන් මේක තක්ෂිලාව තාමත් නගරේ ගොඩ දාලා තියෙන්නේ. විශාල නගරයක්. ඒ පුරාවිද්‍යා නගරයක්. මේක තුල කොහොමද යන්නේ? මේකට දැන් යනවා කියලා කියන්නේ දැන් මේකට ටිකක් අසීරුයි. මේක තිබෙන්නේ ඉස්ලාම්බාද් වලින් ඉඳන් කිලෝමීටර් 75ක් විතර නැගෙනහිරට යන්න ඕනේ. ඒ කියන්නේ ඇෆ්ගනිස්තාන් පැත්තට. ගියාම තමයි ඒකිනුත් එතන 75කින් ඉවර වෙනවා. ඊට පස්සේ අයිත් ඇතුළට සායන ප්‍රමාණයක් යන්න ඕනේ මේ භූමියට. මේකේ ඉන්න මිනිස්සුන්ගේ හැඩහුරු හා ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගේ හැඩහුරු හා ඉස්ලාම්බාද් වල පාකිස්තාන අනිත් පැත්තවල ඉන්න අයගේ ස්වරූපවල වෙනස්කම් තියෙනවා. තාමත් ඒ ඇෆ්ගනිස්තාන් බෝඩර් එකේ ඉන්න මිනිස්සු තාමත් එඬේර සංස්කෘතියක මිනිස්සු ඇෆ්ගනිස්තානයේ ඒ දේශ සීමාවේ ඉන්න නොදියුණුයි. නමුත් පාකිස්තාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය යුනෙස්කෝ එක මේක ආරක්ෂා කිරීම සඳහා විශාල කැපකිරීමක් කරනවා. දැන් උතන තව එකක් තමයි මේ ඔය ලියාගෙන යනකොට මට එකක් තියෙනවා චන්දනක පුවත්පත් කලාවේදීකුත් තියෙනවා. ඔව්. දැන් මෙතන ඉන්නවනේ ගවේෂකේ. කවුද මේ දෙන්න එකට එකතු කරන්නේ කොහොමද? එකට එකතු කරන්න කියන්නේ මෙහෙමයි. මම කියන්නේ පුවත්පත් කලාවේදියෙක් හැම අවස්ථාවකම ගවේෂකයෙක්. දැන් මම හිතන්නේ ඒක තමයි. මම කියන්නේ පුවත්පත් කලාවේදියෙක් කියන්නේ උදේට පත්‍ර කන්තරුවට ගිහිල්ලා ලැබෙන ප්‍රවෘත්ති ලියලා එහෙම නැත්නම් ඒක සංස්කරණය කරලා එන මිනිහෙක් නෙමෙයි. පුවත්පත් කලාවේදියාට යම් තැනකට ගියාම දැනෙන්න ඕනේ ඔහුට සෙන්ස් එකක් තියෙන්න ඕනේ. මම මෙතනින් ගොඩ ගන්නේ කොහොමද කියන එක. මෙතනින් මම ලියන්නේ කොයි වගේ එකක්ද? මෙතන මම පත්තරයක ඉඩකඩ තියෙනවා. මොකද අද ලංකාවේ පත්තරයක ඉඩකඩ තියෙන සීමිත ප්‍රමාණයක්නේ. දැන් පත්තරයක මම ලිව්වා. මම ඔබ්සර්වර් එකට ලිව්වා. මේ අපේ දිනමින පත්තරයට ලිව්වා, සිළුමිනට ලිව්වා. මම මේ ගාන්ධාරය ගැන ලිව්වා. නමුත් මට ඒක ਵਿਚාරය කරන්න පුළුවන්. ඒකේ තිබෙන හොඳ නරක, ඒකේ තියෙන බෞද්ධ දැන් ගාන්ධාරයේ තියෙන බෞද්ධ ප්‍රදේශ පිළිබඳව පාකිස්තානයේ බෞද්ධ ප්‍රදේශ පිළිබඳව එකින් එක මට විස්තර කරන්න පත්තරකින් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක මම වැඩ කරන පත්තරේ වුණත් එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා තමයි මම කල්පනා කළේ පත්තරයකට වඩා මේ කෘතියකින් මේක එළියට දාන එක අති ප්‍රබලයි. එතකොට දැන් මේක ඇතුලේ තියෙනවනේ අපි උදාහරණයක් ඇටියට කොළඹ ඉඳන් යනවා මේ ලංකාවේ ඉඳන් යනවා බෞද්ධ වන්දනාවේ ඉන්දියාවට. දැන් මේ ගමන හැමදාම තියෙන්නේ බුද්ධ ගයා පැත්තෙන් ගිහිල්ලා ලුම්බිනියට ඒක නැතොත් නේපාලයට ගිහිල්ලා එන එක. සහ ඊ අතරේ ඊට අමතරව ටජ් මහල් එකටත් යනවා. ඕනනම් අමරාවති පැත්තෙත් යනවා. ගිහිල්ලා දිල්ලියේ සාප්පු සවාරියකුත් ඒ වන්දනාවේ අවසාන කොටස එකතු කරගෙන එනවා. ඒක වෙනම දෙයක්. දැන් මේක දේශපාලන කියන්නේ මේ රටේ සීමා ප්‍රශ්න උඩ අර වම් පැත්තේ මේ බටහිරට යන්නේ නැහනේ. ඔව්. දැන් මේක එකතු කරගෙන මේක ක්‍රමවේදයක් නැද්ද ඒකද? මේක මෙහෙමයි. දැන් එකක් මේක දේශපාලන ගැටලුවක් නේ. දැන් මේ රටවල් දෙකක් පාකිස්තානය හා ඉන්දියාව අතර තිබෙන දේශපාලන අර්බුදය සංචාරක ව්‍යාපාරයටත් බලපාලා තිබෙනවා. විශේෂයෙන් බෞද්ධ සංචාරක ව්‍යාපාරය වගේ පොදු සංචාරක ව්‍යාපාරය. දැන් ඉන්දියාවේ අපිට නිදහසේ ඇවිදලා සමහර ස්ථාන බලන්න පුළුවන් වුණාට පාකිස්තානයේ එහෙම ඒ ප්‍රදේශයට යෑමේදී රජයේ යම් අනුදැනුමක් එක්ක තමයි යන්න ඕනේ. දැන් මෙහෙමත් තියෙනනේ. දැන් අපි දෝ ඉන්දියාවට පාකිස්තානයට ගිහිල්ලා ඒ සැනින්ම ඉන්දියාවට යන වීසාවක්වත් ගහන්න බෑ. එකක් දැන් අද තිබෙන දේශපාලන වාතාවරණය අනුව පාකිස්තානයට ගුවන් යානාවක් යෑමේදී ඉස්සර ඒ ඉන්දියාවේ එන පාලනයත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ. ඉස්සර අපි
මම මුල් කාලේ පාකිස්තානයට යනකොට කොළඹින් බුම්බායි ගිහිල්ලා බුම්බායි වලින් තමයි කරච්චියට ආවේ. දැන් එහෙම බෑ. දැන් අලුත් දේශපාලන පරිවර්තනයත් එක්ක මේ ඇති වෙලා තියෙන දේ අනුව ඕනෑම අයෙකුට මෙතන ඉඳන් දැන් මේ වෙනස් වුණේ පහුගිය දවස්වල තාවකාලික වෙනස් වුණා ලංකාවට ඔව් කෙනෙක්. ඒ හැබැයි අපි අමතක කරනවා 71 ඔව් නැගෙනහිර පාකිස්තාන යුද්ධයේදී ඒ ඉන්දියාව හරහා ගියේ නෑනේ. මෙහෙට ඇවිල්ලා මෙහෙට තමයි ගියේ. ඔව්. දැන් අපි යනකොට අක්ක දුබායි යන්න ඕනේ. ඔව්. දුබායි ගිහිලා දුබායි වලින් තමයි ට්‍රාන්සිට් එකෙන් ආපස්සට එන්න ඕනේ. හරි. එතකොට මේ මෙහෙට කොළඹට කරච්චි නැද්ද මේ කොළඹ කරච්චි තියෙනවා. කොළඹ කරච්චි තියෙනවා. හැබැයි කොළඹ කරච්චි ප්ලේන් එකක් දැන් නවත්තලා තියෙන්නේ. මේක යන්න ඕනේ. දැන් මොකද කරච්චි වලට යනකොට ඉන්දියාව ක්‍රොස් වෙනවනේ. ඉන්දියාව ක්‍රොස් වෙනවා. එතකොට ඉන්දියානු රජයේ නීතියක් දාලා තිනවා යන්න බෑ කියලා. එතකොට අපි කරච්චි යනකොට එක්ක දුබායි ගිහිල්ලා දුබායි වලින් ආපස්සට කරච්චි එන්න. හරි. ඒ නිසා මේ දේශපාලන කාරණා නිසා එකක් අපේ දැන් පාකිස්තාන රජයේ විසින් සූදානම් කරන ගමනකදී මේ බෞද්ධ නටමුන් බලන්න යන එක හොඳයි. නමුත් අර එහෙ නිදහසේ ඇවිදලා යන්න පිළිබඳව සමහර වෙලාවට යම් ගැටලු තිබෙනවා කියන එක තමයි මම කියන්නේ. මොකද ඒක තමයි පාකිස්තානයේ මම කීප වතාවක් පාකිස්තානට යෝජනා කළා. ලංකාවට ගේන්න ඔෆර් එකක්. ලංකාවට ගේන්න යම්කිසි යෝජනාවක් ලංකාවේ බෞද්ධයන්ට ගිහිල්ලා ගාන්ධාරය බලන්න. නමුත් කුමන හේතුවකින් පාකිස්තානය තුළ තිබෙන දේශපාලන යම් යම් අරබුද යම් ගැටලු අරවා මෙම නිසා නිදහසේ ඇවිදගෙන යන්න බෑ. ඒක ඇතුළේදීත් යන්න බෑ. ඔව් සමහර වෙලාවට එහෙම ඇති වෙන්න පුළුවන්. මොකද පාකිස්තාන ආණ්ඩුව හරි කැමති. පාකිස්තාන ආණ්ඩුව හරි කැමති මේ බෞද්ධයෝ ඇවිල්ලා මේ නටමුන් බලලා යනවට. නමුත් ඒකට වෙන පාර්ශවයන් මොකද පාකිස්තාන් රජය ඉදිරිපත් නොවුනත් පාකිස්තාන්ට විරුද්ධ බලවේග යම් යම් සිද්ධි ඇති කරන්න පුළුවන්. දැන් බෞද්ධ නඩේකට පහර දුන්නොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේ දැන් මම ගිය හැම වෙලාවකම ලොකු ආරක්ෂාවක් එක්ක තමයි ගියේ. පොලිසියයි හමුදාවයි කමාන්ඩර්ස්ලයි මේ ඔක්කොමලා අක්ක තමයි ඔය දවස් ගණන් තිස්සේ ගිහිල්ලා හිටියේ. මොකද ඒගොල්ලෝ අපිට යන්න දෙන සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට යන්න බෑ. ඒගොල්ලෝ වේල්සනින් සර්ච් කරලා මේ ඔක්කොම බලලා තමයි මේ ප්‍රදේශ වලට ඇවිදින්න දෙන්නේ. මොකද මෙන්න මෙහෙම ගැටලුවක් තිබෙනවා. හැබැයි පාකිස්තාන් රජය යම් කිසි පියවරක් ගන්නවා නම් ලංකාවේ ඩිලිගේෂන්ස් ලංකාවේ කණ්ඩායම් ගෙනියන්න මම හිතනවා ඒක ඉතාම වැදගත්. මොකද බුද්ධ රූපය නිර්මාණය වෙච්ච තැන බලන්න. මේක කොහොමද මේ භූමිය කියන එක. මහා නටබුන් ගොඩක්. තක්ෂිලාව සිද්ධාර්ථ ඉගෙන ගත්ත තැන ලෝකේ ඉතාම විශිෂ්ටතම මේ මූර්ති කලාව තියෙනවා. ඔව්. මේ ගල්වඩුව කරපු මහා නිර්මාණ. හරි. සමහර ධාතුන් වහන්සේලා තියලා තියෙන මේ භූමියේ. දැන් ඒවා පාකිස්තානයේ ලාහෝර් බලකොටුවේ තියෙනවා. මේ මියුසියම් එකේ. මේවා බලනකොට මේක මහා දැවැන්ත පුරාවිද්‍යා භූමියක්. මේක යුනෙස්කෝ එකෙන් ආරක්ෂා කිරීම නිසා තමයි යම් ආකාරයක රැඳිලා තිබෙන්නේ. නැතිනම් විවිධ බලවේග වලට මේක යටත් වෙනවා. දැන් ඕක මේ ඔය සම්බන්ධයෙන් තියෙන දේවල් වලදී ඉන්දියාවත් එක්ක ඔබේ ගනුදෙනුව කොහොමද? ඉන්දියාවත් එක්කත් මගේ එහෙම නරකම ගනුදෙනුවක් නැහැ. මම ඉන්දියාව දන්නවා මම පාකිස්තානෙත් එක්ක සම්බන්ධතා පවත්වනවා කියලා. මම ඉන්දියාවට ගිහිලා තිනවා පාකිස්තානටත් ගිහිලා තිනවා. හැබැයි මම යන හැම වෙලාවකදීම ඉන්දියාවේදී මගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. ඇයි පාකිස්තානට ගියේ කියලා. රයිට්? ඒ සාමාන්‍ය දැන් පාස්පෝර්ට් එකේ තියෙනවා. පාස්පෝර්ට් එකේ තියෙනකොට මගෙන් අහනවා ඇයි ඔයා පාකිස්තානට ගියේ කියලා. හැබැයි මම පාකිස්තානට යනකොට අහන්නේ ඇයි ඔබ ඉන්දියාවට ගියේ? ඒ යන්නේ රාජතාන්ත්‍රික මැදිහත් වීමත් එක්ක නෑ රාජතාන්ත්‍රික මැදිහත් වීම එකක්. දැන් මම ඉන්දියාවටත් ගිහලා තියෙනවා රාජතාන්ත්‍රික මැදිහත් වීම වල. ඒත් මගෙන් අහලා තියෙනවා ඇයි ගියේ කියලා. ඇයි ආවේ? ඇයි පාකිස්තානේ මොකක්ද තියෙන ගන්න? එහෙම කිසි ගනුදෙනුවක් නෑ. එහෙම විශේෂ දේශපාලන ගනුදෙනුවක් නෑ. මේ රටවල් දෙකම සාක් කලාපේ රටවල්. රයිට්? සාක් කලාපේ රටවල්. ඒගොල්ලන්ගේ දේශපාලන ගනුදෙනු තිබුණාට අපිට නිදහසේ ඇවිදින්න පුළුවන්. අපි මොකද අපි නීති විරෝධී වැඩ කරන්නේ නෙමෙයිනේ යන්නේ. එක්කෝ ඒ රටේ සංස්කෘතිය ලියන්න යන්නේ. දැන් මේ ගවේෂණය එක තැනක එක පොතක් තමයි මම හරි කැමති එකක් තමයි උඩකැන්දවල සිරි සරලංකර හාමුදුරුවෝ. මම හිතන්නේ වර්තමාන වාමාංශිකයන් කවුරුවත් උන්වහන්සේගේ කාර්යභාරය දන්නේ නැහැ. කිසි කාලෙක මේ සාමණේර නමින් ඉහළට යන්නට බැරි වෙච්ච මහා භික්ෂුවක් හැටියට සැලකනවා. මේ ඔය කොමියුනිස්ට් පක්ෂෙත් එක්ක දීච්ච සම්බන්ධය කොහොමද ඒ කාලේ? දේශපාලනයේ තේරානේ. ඔව් දැන් එකක් අරුණ මම තවමත් කොමියුනිස්ට් පක්ෂයේ. මම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ. ඒ කියන්නේ ලීඩර්ෂිප් එකේ ඉන්නේ. මට පක්ෂය නිරන්තරයෙන්ම ආරාධනා කරලා තිබෙනවා පූර්ණ කාලින දේශපාලනයට එන්න කියලා.
මම තවමත් එක ප්‍රමාද කරනවා මගේ වෘතිය යටයයි කියලා. රයිට්? මම ශිෂ්‍ය ව්‍යාපාරයෙන් තමයි පාසල් ශිෂ්‍යයෙක් හැටියට ඉස්වාස්්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලවල් එක ඒවත් එක්ක තමයි මම කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයට එන්නේ. කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයට ආව විතරක් නෙමෙයි මම කොමියුනිස්ට් පක්ෂ ශිෂ්‍ය ව්‍යාපාරයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමේ ලේකම් ධූරය දක්වාම ඇවිල්ලා තිබෙනවා. එතකොට මම ඒක නියෝජනය කරලා මම ලෝකෙ පුරා ගිහිල්ලා තියෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා හදන්න ශිෂ්‍යෝ හා කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ඒ ශිෂ්‍ය ව්‍යාපාරය තුල. එතකොට මේ වෙනකොට ඔය කොමියුනිස්ට් පක්ෂ හිටපු ආරම්භක නායකයෝ චරිත පිළිබඳව මම විශාල වශයෙන් කියවලා තියෙනවා පාසල අවදියේ ඉඳන්. එහෙම කියපු චරිත වුණා දැන් මම දොස්තර වික්‍රමසිංහ ගැන කියලා දෙනවා පීටර් කෙනමන් ගැන කියලා දෙනවා මේ සමහර නායකයොත් එක්ක මට අසුරු කරන්නත් ලැබිලා තිබෙනවා. විශේෂයෙන් පීටර් කෙනමන් වගේ කෙනෙක් එක්ක ළඟින්ම අසුරු කළා. උඩ කැන්දවල සරණංකර හාමුදුරුවෝ ගැන මම හොඳටම කියෙව්වා. කවද කතා හම්බෙලා නැහැ. මම ඉපදින්නත් ඉස්සෙල්ලා යන්නේ නැති වෙලා තිබුණේ. හාමුදුරුවෝ අපවත් වෙලා තියෙන්නේ. හැබැයි මේ හාමුදුරුවන්ගේ චරිතය කියවනකොට තමයි තේරෙන්නේ උන්වහන්සේ කොයි තරම් කැපකිරීමක් මේ රටේ නිදහස වෙනුවෙන්. මේ රටේ විතරක් නෙමෙයි ඔහු ඉන්දියාව නිදහස වෙන්න උත්සාහ කරලා තිබෙනවා. මොකද ඔහු කියනවා එක තැනක ඔහු කියනවා ඉන්දියාවට නිදහස ඉක්මන් වීමමම ලංකාවට නිදහස ලැබෙනවා කියලා. ඉන්දියාව නිදහස ප්‍රමාද වෙන්න ලංකාවේ නිදහස ප්‍රමාද වෙනවා කියන එක. ඒක තමයි සිද්ධ වුණේ. මොකද ඉන්දියාවට ලැබිලා අවුරුද්දකට පස්සේ ටක් කරලා ලංකාවට නිදහස ලැබෙනවා. මාස 4ක් වගේ ඇතුළත ලැබෙනවා. හැබැයි මේ සරණංකර හාමුදුරුවන්ගේ ජීවිතයේ විශේෂත්වය තමයි ඔහු සැබවින්ම නිර්ධන පන්තියෙන් ඉපදිච්ච හාමුදුරු කෙනෙක් භික්ෂුවක්. දුප්පත්කම නිසාම තමයි ගෙදර මිනිස්සු මහාන කරවන්නේ. ඉගෙන ගැනීමට දැඩි ආසාවක් තිබුණා. කුරුණෑගල ඉබ්බාගොමුවේ උඩ කැන්දවල ගමේ මෙහෙම ඉපදිච්ච හාමුදුරු කෙනෙක්. ඔහු කුඩා අවදියේ සිටම සාමණේර අවදියේ ඉඳන්ම ඔහු අධිරාජ්‍යවාදයට විරුද්ධයි. ඔහු ලංකාවේ නිදහස ඕනේ කියන තැනින් තමයි කතා කළේ. මොකද ඔහු දන්නවා ඔහුට ළමා කාලයේදී ඔහු විඳ දුක. කන්න නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ දාරිද්‍රතාවය දැක්කා. හැබැයි වාසනාවකට සිංහල බෞද්ධ පුවත්පතට ඔහු ලියනවා නිරන්තරයෙන් තරුණ භික්ෂුවක් හැටියට. සාමණේර නමක් හැටියට. ධර්මපාල අනගාരിക ධර්මපාලතුමා දැකලා තමයි මේ එවන්නේ මාවැවි හමු වෙන්න කියන්නේ. එතකොට දැන් සරණංකර හාමුදුරුවෝ කුරුණෑගල ඉඳගෙන එනවා කොල්ලුපිටියේ අනගාരിക ධර්මපාල හම්බ වෙන්න. අනගාരിക ධර්මපාල හම්බ වෙන්න. එතකොට අනගාരിക ධර්මපාලතුමා හම්බ වෙන්න ආවහම අනගාരിക ධර්මපාලතුමාට හරි ප්‍රශ්නයක් වෙනවා. මේ කුඩා සාමණේර නමක් කොහොමද මෙච්චර අධිරාජ්‍ය විරෝධී ලිපි ලියන්නේ කියලා. නමුත් උන්වහන්සේගේ හදවතේ තිබිච්ච දේවල් උන්වහන්සේ ලියනවා. සිංහල බෞද්ධයා සරසවි සඳරැස් වගේ පත්තරවලට. ඊට පස්සේ සරණංකර හාමුදුරුවන්ව ඒ තවත් භික්ෂුන් වහන්සේලා ගණනාවක් සමග ඉන්දියාවේ උසස් අධ්‍යාපනයට එක්ක යන්න සූදානමක් තිබුණා. හැබැයි අනගාരിക ධර්මපාලතුමාට ප්‍රශ්නයක් තිබුණා මේ සරණංකර හාමුදුරුවෝ වයසෙන් අඩුයි ගොඩක්. නමුත් මෙයාව දාලා යයි කියලා. නමුත් මෙයාට ඉගෙන ගන්න තිබුණ ආසාව නිසා හරිම කැමැත්තෙන් හිටියා ඉන්දියාවට යන්න. ඒ නිසා තමයි අනගාരിക ධර්මපාලතුමාගේ අම්මට කියන්නේ හොරෙන් මේ ධර්මපාලතුමාට කියලා මාවත් මේ ගමනට දාන්න කියලා. ඒ අනුව තමයි අනගාരിക ධර්මපාලතුමා එක්ක සරණංකර හාමුදුරුවෝ ඉන්දියාවේ ශාන්ති නිකේතන වලට යන්නේ. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේ සරණංකර හාමුදුරුවෝ මේ ඉන්දියාවට යෑමේදී ඔහු ශාන්ති නිකේතන ඉගෙන ගන්නවා වගේම බෙන්ගාල භාෂාව පිළිබඳ මහා ප්‍රවීණයෙක් බවට පත් වෙනවා. රයිට්? ප්‍රවීණයෙක් බවට පත් වෙනවා. ඔහු ඉංග්‍රීසි දැනුමත් වැඩි කර ගන්නවා. මේ හැබැයි මේකේ විශේෂත්වය වෙන්නේ ඒ වෙනකොට ඉන්දියාවේ මතුවෙමින් තිබුණු නිදහස් අරගලය විශේෂයෙන් ඉන්දියාවේ බෙන්ගාලේ පදනම් කරන් තමයි ඉන්දියාවේ බොහෝ සටන් ඇති වෙන්නේ. එතකොට බෙන්ගාලයේ මේ සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ ඒ බෙන්ගාලයේ නිදහස් ව්‍යාපාරය හිටපු ප්‍රධාන අය තමයි ඒ වමේ නායකයෝ. ඒ වමේ නායකයන්ගේ ඇසුර මොකද ශාන්ති නිකේතනයේ තමයි මේ සියලු බුද්ධිමතුන්ගේ සටන්කාමීන්ගේ නිජබිම. මොකද ටාගෝර්ගේ ශාස්ත්‍රීය ආලෝකයක් දෙනවා. සුභාෂ් චන්ද්‍ර බෝස් ඒකට සටන් මගක් කියලා දෙනවා. ඊට පස්සේ කොමියුනිස්ට් ව්‍යාපාරේ හිටපු අනිත් අය මේ සියලු දෙනාම උතන තමයි රැස් වෙන්නේ. මේ අයගේ ඇසුර සරණංකර හාමුදුරුවෝ ලැබෙනවා. ඒ අනුව තමයි සරණංකර හාමුදුරුවෝ ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ ඉදිරි පෙළ නායකයෙක්. දැන් ඉන්දියාවේ
මියසියම් වලට ගිහිල්ලා දිල්ලි මියසියම් එක බෙන්ගාල මියසියම් එකට ගිහිල්ලා බලනකොට සරණංකර හාමුදුරුවෝ ගැන තිබෙනවා ඒ සටහන්. ඉදිරිපෙළ නායකයෙක්. කොයිතරම් ඉදිරිපෙළද කියන්නේ මේක කවුරුකත් එලි කළේ නෑ. මගේ මේ පොතෙන් මම කියලා තියෙනවා. මේ සරණංකර හාමුදුරුවෝ කොයිතරම් ඉදිරිපෙළ කියන්නේ හාමුදුරුවෝ කියනවා සුද්දා සමග මේ අධිරාජ්‍යවාදීන් සමග ගනුදෙනු කිරීම මූණට මූණ ගනුදෙනු කරලා අපිට කවදක්වත් නිදහස ගන්න බෑ. මේකට අපි සන්නද්ධ ක්‍රියාමාර්ග වලට යන්න ඕනේ. ඒ නිසා භික්ෂුවක් හැටියට සන්නද්ධ ක්‍රියාමාර්ගයක මූලික චින්තනය හාමුදුරන්ගේ මුල තිබුණා. ඒ නිසා තමයි හාමුදුරුවෝ එක්තරා අවධියක ඒ වෙනකොට හිටපු බෙන්ගාල ආණ්ඩුකාරයාව ඝාතනය කිරීමට හාමුදුරුවෝ මැදිහත් වෙන්නේ නැහැ. උන් චිටගොන්න වලට ගිහිල්ලා හාමුදුරුවෝ චිටගොන්න හිටපු කාන්තාවට ඒ පුහුණුව දීලා අරගෙන එන්නේ ආණ්ඩුකාරයට වෙඩි තියන්න. හාමුදුරුවන් තමයි පිස්තෝලේ අරන් ඇවිල්ලා තිබෙන්නේ. මොකද එයාට සිවිල් බලයක් තිබුණා. හරි? ඒක කොච්චර බෞද්ධ භික්ෂුවකට එකඟද? ඒක ඒ වෙලාවේ මෙහෙමයි. ඒක බෞද්ධ භික්ෂුවකට අපි බැලූ බැල්මට ගත්තාම බෞද්ධ භික්ෂුවකට ඒක නොපෙනෙන්න පුළුවන්. නමුත් හාමුදුරුවෝ පැහැදිලිවම හාමුදුරන්ගේ ඔළුවේ තිබිච්ච දෙයක් තමයි මේ සියලු දේවල් රැකන්න පුළුවන් ඉන්නේ අධිරාජ්‍යවාදයේ පරාජය කිරීම. නමුත් අධිරාජ්‍යවාදයේ පරදුනාද නැද්ද කොයි හේතුවද ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් එසේ ලේ වැගිරීමකින් තොර ඉන්දියාවේ යම් ප්‍රමාණයකට ලේ වැගුවා. නිදහස ලැබුවානේ. ඔව් ඒකට හේතු වෙන්නේ ඉන්දියානු නිදහස් සටනනේ. ඉන්දියානු නිදහස් සටන තුල වාමාංශික ව්‍යාපාරය හා ප්‍රමුඛ කණ්ඩායම් ඒ අරගලය දැන් ඉන්දියානු නිදහස් සටනේ යනකොට මෙහි ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ වර්ධනයක් තිබුණානේ. ඔව් 35න් පස්සේ. ඔව් ඒක ඉන්දියාව ලංකාව විතරක් නෙවෙයි චන්දන ලෝකයේ ඒ පැවැත්ම ඒ මුළු වකවානුව තුල හැම තැනම ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවනේ. කොටින් ඇමරිකාවේ කොමියුනිස්ට්වාදයේ ගොඩ නැගෙනවනේ. ඒගොල්ලන්ට ප්‍රශ්න පොට පරිවර්තන වෙනවනේ. මේ නිසා ඉන්දියානු සටන කියන එක කොච්චර දුරට එකඟද ඒක? නෑ ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන ඇක්සිඩන්ට් ඒ කියන්නේ මගදී වෙනස් වෙච්ච ගණනාවක් තියෙනවනේ. ඉන්දියානු සටන එකක් දැන් සරණංකර හාමුදුරුවෝ විශාල වශයෙන් රැඩිකල් ක්‍රියාමාර්ග වලට ගියානේ. ඒ උන්වහන්සේ ඇතම් අවස්ථාවල කියලා තියෙනවා මේ සාකච්ඡා සම්මුති බෑ. අපි ෆයිට් කරන්න ඕනේ, ගහ ගන්න ඕනේ, ගන්න ඕනේ නිදහස. ඒ වැඩි රැඩිකල් මාර්ගකට කියනවා. ඒක බෞද්ධ ආගමට බුද්ධ දර්ශනයට එකඟද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් මේ පැවතිච්ච වාතාවරණය නමුත් ඔහු විශාල වශයෙන්ම අලිඛිත ගිවිසුමක ඉන්නවා බෞද්ධ භික්ෂුවක් කරේට මේ සරණංකර හාමුදුරුවෝ. සරණංකර හාමුදුරුවන්ට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ අධිරාජ්‍යවාදය විසින් භික්ෂු සමාජයට ජනතාවට කරපු තාදන පීඩන උන්වහන්සේ ඇස් දෙකින් දැක්කා. එතකොට උන්වහන්සේගේ ඔළුවේ තිබිච්ච දේ තමයි ඔහු විශාල වශයෙන් ප්‍රායෝගික මාක්ස්වාදියෙක්. එතකොට ප්‍රායෝගික මාක්ස්වාදයකට උන්වහන්සේ අනුගමනය කරපු දේ තමයි මේ සාකච්ඡා සම්මුති වලින් මේ සටන බෑ කියලා. මොකද ඔය එක අවස්ථාවක කියනවා සරණංකර හාමුදුරුවෝ මේ ගාන්ධිකරණයත් හරි නෑ. මොකද ගාන්ධි පාරට මිනිස්සු ගෙනල්ලා ගිහිල්ලා හැංගෙනවා. අහිංසක මිනිස්සු ටිකක් මැරෙනවා සුද්දාගෙන්. ඒ නිසා තමයි මේ සරණංකර අපේ සාමාන්‍ය සටන්කාවෙන් වගේ හැංගෙනවා. මිනිස්සු පාට දාලා ගිහිල්ලා හැංගෙනවා. සරණංකර මේ හැංගුනේ නෑ. මේක ෆයිට් කළා. මේක ෆයිට් කරලා නිදහස ගත්තා. හැබැයි සරණංකර හාමුදුරුවෝ අවසාන වශයෙන් හිරේට දානවනේ එංගලන්තේ මේ ඉන්දියාවේ ප්‍රෙසිඩියම් බෙන්ගාලේ හිර ගෙදරට දානවා අවුරුදු 4ක්. හැබැයි එතනදී සුද්දු අහනවනේ මේ සටනේ හිටපු අනිත් අය පාවා දෙන්න කියලා. ඔබ එංගලන්තයට යවන්නම් ඔබට තනතුරු දෙන්නම්. හැබැයි සරණංකර හාමුදුරුවෝ කිසිම තමන් එක්ක සටන් කරපු කිසිම සගයක පාවා දෙන්නේ නැහැ. කිසිම සගයක පාවා දෙන්නේ නැහැ. ඒක තමයි බෞද්ධ ගතිය උන්වහන්සේගේ තුල ජීව ගුණය. ඒ ගුණයට මූලික හේතුව තමයි උන්වහන්සේ මාක්ස්වාදය විශ්වාස කළා. හැබැයි සරණංකර හාමුදුරුවෝ ප්‍රායෝගිකයි. ඇයි ඒ ප්‍රායෝගික නොවෙන්න ඔහුට ඒ වගේ දෙයක් කරන්න බෑ. නෑ ප්‍රායෝගික වුණා නම් කොහොමද මේ දේ ඊට පස්සේ ඔය කොමියුනිස්ට් නායකයන් ලංකාවට ආවට පස්සේ සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වුණා. ඉන්දියාවෙත් බටහිර බෙන්ගාලේ අදටත් බහුතරය කොමියුනිස්ට්වාදයට කියන්නේ කේරළය කොමියුනිස්ට්වාදය. ඒක වෙනස් වුණානේ. ඒක තමයි එතන ඉන්දියානු නිදහස් සටනේ කියන්නේ මම දැන් කිව්වේ ඉන්දියානු නිදහස් සටනේ ප්‍රධාන අපි කියන දැන් ඇක්සිඩන්ට් කීපයක් තිබුණා. වෙනස් වීම් කීපයක් තිබුණා. එකක් තමයි
ඉන්දියාවේ රාජ්‍ය නායකයා වෙන්න හිටියේ පණ්ඩිත් නේරු නෙමෙයි. ඔව්. සුභාෂ් චන්ද්‍ර බෝස්. ඔව්. සුභාෂ් චන්ද්‍ර බෝස් යම් ආකාරයක ඉන්දියානු අගමැති ධූරයට ආවනම් මේ තියෙන ඉන්දියාව නෙමෙයි. ඔහු වාමවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී චින්තනයකින් හිටියේ. ඔහු අන්ත හින්දුවාදියෙක් නෙමෙයි. රයිට්? මේ ගමන ඉන්දියානු නිදහස් රටනේ මේ ගමන වෙනස් කරන්නේ ගාන්ධි. රයිට්? ගාන්ධි තමයි වෙනස් කරන්නේ. මොකද ඉන්දියානු කොංග්‍රස් එක ඇතුලේ ඡන්දයක් පවත්වන නායකයා තෝරා ගැනීම සඳහා. එතකොට වැඩිම මනාපයක් තිබුණේ ඉදිරියට එන්න සුභාෂ් චන්ද්‍ර බෝස්ට. හැබැයි සුභාෂ් චන්ද්‍ර බෝස් පරාජය කරන්න තමිල්නාඩුවෙන් එක්කෙනෙක්ව නොමිනේට් කරනවා ගාන්ධිලා. ඇයි ගාන්ධිලා එක නොමිනේට් කරන්නේ? පණ්ඩිත් නේරුව ඉස්සරහට ගේන්න ඕන නිසා. පණ්ඩිත් නේරුවට කාලය ගන්න ඕන නිසා ඉතා අවුරුදු කීපයකට මදුරාසියෙන් තව පුද්ගලයෙක්ව නායකමට ගේනවා. ඒ තත්ත්වය වෙනස් වුණේ නැත්තම් ඒ දේශපාලන කුමන්ත්‍රණය ඉන්දියානු නිදහස් රටේ සිද්ධ වුණේ නැත්නම් ඒක ඇත්තටම කුමන්ත්‍රණයක් ගියේ. ඒ කුමන්ත්‍රණය වුණේ නැත්නම් සුභාෂ් චන්ද්‍ර බෝස් තමයි. ඒ කියන්නේ අර ලංකාවේදී සර්ඩී පිට කරපු එක. ඒක තමයි. දැන් ලංකාවෙත් නිදහස් රටන ගත්තාම යම් යම් අවස්ථාවල යම් යම් කුමන්ත්‍රණ සිද්ධ වෙලා තියෙනවානේ මේ නිදහස් අරගලය තුල හා ඉන් පසු ඇති වෙච්ච දේවල් වල. ඊට ටිකක් වෙනස් වෙනස් තත්වයක් ඇති වුණා මේක තුල මේ ඉන්දියානු නිදහස් රටන තුල. හැබැයි හාමුදුරන්ව බේරා ගන්න හිරගෙදරදී නේරුලා ඉන්දියානු කොංග්‍රස් එකේ නායකයෝ ගණනාවක් ගිහිලා බේරගත්තා. හැබැයි බේරගන්නගෙන උන්වහන්සේට වැඩි කලක් ඉන්න හම්බුන්නේ නැහැ. උන්වහන්සේ ලංකාවට පිටුවහල් කළා. හැබැයි පිටුවහල් කිරීමේ ප්‍රතිඵලය මොකක්ද උනේ? උන්වහන්සේ දොස්තර වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා කොමියුනිස්ට් පක්ෂය හදන්න නායකත්වය දුන්නා. ඒකද හාමුදුරන්ට කිසිම කාලෙක උපසම්පදා හාමුදුරන්ට උපසම්පදාව නොවුනේ හාමුදුරුවෝ කිසිම වෙලාවක දැන් හාමුදුරන්ගේ තිබුණ චරිතයක් හාමුදුරුවන්ගේ මේ ජීවිතය කියෝගෙන යනකොට ඉස්සර බණ ගෙවල් වලට යනකොට දාන ගෙවල් වලට යනකොට පින් දෙනවනේ. ඉස්සෙල්ලාම පින් දෙන්නේ හතරවෙනි ජෝර්ජ් රජුරවන්ට. හතරවෙනි ජෝර්ජ් රජුරවන්ට පින් දෙනවා හාමුදුරුවෝ. අස්කිරි මල්ලතු කට්ටිය ඔක්කොම ජෝර්ජ් රජුරන්ට පින් දෙනවා. හාමුදුරුවෝ නැගිටලා යනවා. හාමුදුරුවෝ අධිරාජ්‍යවාදයට මේ තියෙන සම්ප්‍රදායික භික්ෂු සමාජය තුළ තිබෙන මේ ක්‍රමවේදයට විරුද්ධව කතා කරනවා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි උන්වහන්සේට භික්ෂු මේ දෙන්න කවුද අස්කරි මල්ල දෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අපවත් වෙනකොට සාමණේර භික්ෂුවක්. සාමණේර භික්ෂුවක්. හැබැයි උන්වහන්සේ සාමණේර භික්ෂුවක් වුණයි කියලා උන්වහන්සේ සමාජයේ තිබුණු ගෞරවය ඒ පිළිගැනීම අඩුුනේ නැහැ. ජාත්‍යන්තර කීර්තියටපත් වුණා. හේතුවක් හැටියට දක්වන්නේ මොකක්ද මේ ජෝර්ජ් රජුරවන්ට ගරු නොකිරීමද? අපි යටත් ජීතයක්. ඔව් නෑ මං කියන්නේ මේ උපසම්පදා නොකිරීම. ඇයි ඒ වෙනකොට අපේ මුළු රාජ්‍යත්වයේම ඉංග්‍රීසින්ට යටත් වෙලානේ හිටියේ. එතකොට අඩු වැඩි වශයෙන් සමහර ඉහළ පෙළේ බෞද්ධ නායකයෝ රාජ්‍ය පාලකයෝ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අතකොළු වෙලා හිටියේ. ඒකට තමයි හාමුදුරුවෝ අභියෝග කළේ. ඒකට තමයි හාමුදුරුවෝ අභියෝග. ඒ අභියෝග කරන්න හාමුදුරන්ට උපසම්පදාව ලැබුණේ නැහැ. උපසම්පද ලැබුණේ නැහැ. එනිසාමයි උන්වහන්සේ හැබැයි ඒ කමියුනිස්ට්වාදී නායකයන් මොන ආකල්පවලින් අවංක වුණා. පස්සේ කාලේ මේ සියලු දෙනාම ධනවාදී පක්ෂත් එක්ක මුක්කු ගහනවා. ඔව්. ඒක මෙහෙමයි. දැන් ඒක අරුණ මෙහෙමයි. දැන් මේ දේශපාලනය කියන්නේ දැන් අපි දේශපාලනයේ ඩයලෙක්ටික් කියවලා තියෙනවා නම් දැන් ඔය දේශපාලනය හැමතිස්සම වෙනස් වෙනවනේ. සමාජයේ වගේම පරිණාමයට ලක් වෙනවා. දැන් අද 1935 නැත්තම් 40 දේශපාලනය අපේ රටේ තිබුණු විදිහේ දේශපාලන පසුබිමක් නෙමෙයි අද වර්තමානයේ තිබෙන්නේ. ඊට වඩා වෙනස්. එදා හිටපු සමාජ පන්තින් නෙමෙයි අද ඉන්නේ. නේද? එතකොට මේ පන්ති සහිත සමාජයක් තුළ පන්ති විරහිත සමාජයක් සඳහා සටන් කිරීමේදී අපිට යම් ආකාරයක උපාය උපක්‍රම යොදන්න වෙනවා. රයිට්? උපාය උපක්‍රම යොදන්න වෙනවා. දැන් ලංකාවේ දේශපාලන ව්‍යාපාරයේ බලයට ආපු කිසිම දේශපාලන පක්ෂයක් රයිට්? කිසිම දේශපාලන පක්ෂයක් තනියම බලයට ඇවිල්ලා නැහැනේ. 48 ඉඳන් 2024 වෙනකම්ම සියලු දේශපාලන පක්ෂ කුමන හෝ කණ්ඩායම් සමග සම්මුති එකඟත්වයන් මත තමයි බලයට ඇවිල්ලා හැම වෙලාවෙම ඇදිලා හැම වෙලාවකම ජේ.ආර්. ජයවර්ධන ආවා, ඩී.එස්. සේනානායක ආවා. ඊට පස්සේ 77 ජේ.ආර්. ඇයි තොණ්ඩමල්ලත් එක්ක පස්සේ
නෑ තොන්ඩ පස්සේ තොන්නවැන්නේ පස්සේ පලවෙනි මැතිවරණ ඉවරුණට පස්සේ දුසුමන්නේ ඒ ඔක්කොම බලයත් අරගෙන තුනෙන් දෙකේ බලය ආසන 140ක් ගත්තර පස්සේ තමයි තොන්ඩමන් කමන්ගේ මේ කොංග්‍රස් එක එකතු කරගන්නේ එතකන් එහෙම එකක තිබුණේ නැහැ තොන්ඩමන් නිතරක එකක හිටියේ ඒ සියලු ගත්තත් නේ දැන් සියලු ආණ්ඩු ගත්තාම වර්තමානෙත් වර්තමානෙත් වර්තමාන ආණ්ඩුව ගත්තත් JVP එක හා ඔව් ඒක නව නමක් හැටියට නම ගත්තේ කොල්ලගේ නමනේ ඔව් පරණ නමත් එක ගත්තා ඒ නිසා මේ දේශපාලනයේ ඇතිවන වෙනස්වීම දේශපාලනයේ ඇතිවෙන වෙනස්වීම වලට අපිට සලර් රේඛාවක් ගහන්න බෑ දැම්මා මොකද දැන් කොමියුනිස්ට් ව්‍යාපාරය මේ රටේ සමාජවාදී ව්‍යාපාරය සලර් රේඛාවක් හැටියට ආපු ව්‍යාපාරයක් නෙමෙයි අපිට යම් අවස්ථාවල තනියෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා සමහර අවස්ථාවල එක්සත්ව වැඩ කරන්න සිද්ධ වෙනවා ඒක අවස්ථාවාදී ඒක අවස්ථාවාදී කියලා සමහර වෙලාවට කියන්න පුළුවන් ඒ අවස්ථාවාදී වෙන්නේ අපි කරන වැඩත් එක්ක දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් උදාහරණයක් හැටියට දැන් අපි ජාතිවාදයට විරුද්ධයි කියලා රයිට් අද සමහර දේශපාලන පක්ෂ ජාතිවාදයට විරුද්ධයි කියලා එළියට ගිහිල්ලා ජාතිවාදී වැඩ කරනවා හැබැයි වමේ ව්‍යාපාරය එහෙම කරලා නැහැ වමේ ව්‍යාපාරය ඍජුව ඉතිහාසයේම අද දක්වාම ජාතිවාදී නෑනේ ඒකට මම එකඟ වෙන්නේ නැහැ චන්දන මම මෙහෙම ඇහුවොත් ඇයි 1956 තනි රටක් භාෂා දෙකක් නම් එක භාෂා ප්‍රතිපත්තිය හිටපු ඒ ව්‍යවස්ථාදා ඒ කොල්විනාද සිල්ලා වගේ මහත්වරුන්ම 72 ව්‍යවස්ථාව හදන්නේ කොහොමද එහෙම ඒක තමයි එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ කියන්නේ සමහර අවස්ථාවල දැන් ඕක තමයි දැන් ඊළඟ අනිත් පැත්තෙන් හිතන්න ලංකාවේ වාම ව්‍යාපාර ඒ තරම් බල සම්පන්න නම් මේ අවස්ථාවේ හැර කිසිම කාලෙක කයිට්ස් ආසනය ඇර උතුරේ කවදාවත් ආසනයක් දිනා ගන්න වමට බැරිුනේ. ඔව් මෙහෙමයි කයිට්ස් රන්නේ අපේ දුතුරක් දෙන්න. ඔව් ඒ දෙක ඇර කවදාවත් උතුර දිනා ගන්න බැරුණා. උතුර මෙහෙමයි දැන් ඒ ඇතිවන මම එක තමයි කිව්වේ දේශපාලනයේ ඇතිවන පරිවර්තනයන් සහ ජන කණ්ඩායම් වල ඇතිවන සංයුතියේ වෙනස් වීම මත සමහර අවස්ථාවල යම් දේවල් සිද්ධ වෙනවා. යම් දේවල් දේශපාලනයේ පරිවර්තනයන් සිද්ධ වෙනවා. මොකද අවුරුදු 5න් 5ට අලුත් ජෙනරේෂන් එකක් එන්නේ. අලුත් ජෙනරේෂන් වල ඡන්ද ප්‍රමාණය වෙනස් වෙනවා. මිනිස්සුගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා. නමුත් අපේ වමට වැරදිච්ච තැන් තියෙනවා. ඒ එකක් තමයි අපි සම්ප්‍රදායික වමක් හැටියට එහෙම නැත්නම් සම්භාව්‍ය වමක් කියන එක අපි හැම අවස්ථාවකම අලුත් විදිහට හිතුවේ නැහැ. යවත් කාලින උනේ නැහැ. අපි හුඟක් වෙලාවට උත්සාහ කළේ අර සම්ප්‍රදායික වාම ගති ලක්ෂණත් එක්ක ඉස්සරහට යනවා මිසක් අලුත් ජෙනරේෂන් එකට කතා කළේ නැහැ අපි. දැන් උදාහරණයක් ගන්නකො දැන් 43 හිටපු කම්කරුවෝ නෙමෙයිනේ අද ඉන්නේ. එදා හිටියේ කම් වැඩ කරලා දාඩිය කම්කරුවෝ. අද කම්කරුවෙක් ගත්තාම මෝටර් සයිකල් එකක එන්නේ සමහරවිට කාර් එකක් තියෙනවා. නමුත් සූරා කැමට අහුවෙලා ඉන්නේ. ඔව් ටෙලිනාට් වලත් ඇඩ් කරනවා. ටෙලිනාට් වලත් ඇඩ් කරනවා. මේ සියලු දේවල් සිද්ධ වෙනවා. නේ? නමුත් ඒ කට්ටියට කොහොමද කිට්ටු කරන්නේ? ඒ කට්ටිය කොහොමද අපි දිනාගන්නේ? ඒ කට්ටියගේ අයිතීන් කොහොමද මේව කරන්නේ කියන එක හරියට කතා කරන්න වමට හැකියාවක් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි මොකද පන්ති විරහිත සමාජය, පන්ති සහිත සමාජය තාමත් තිබෙනවා. ඒකට කතා කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක්, sannivedana ක්‍රමවේදයක් වමට තිබුණේ නැහැ. අපේ කාලේ පිටවල ප්‍රශ්නයක් ඉඳන් මම එක දෙයක් අහන්න ඕනේ. මේක හැත්තරම සිද්ධ වෙන්නේ බලය නැති තාක්කල් හැම තැනකම ඉන්න පක්ෂ බෙදෙන් තොරව බලය නැති තාක්කල් හැමෝම වීරයන් බවට පත් වෙනවා. බලය ගත්තාම කිසි කෙනෙකුට වීරයෙක් වෙන්න බෑ, කිසි කෙනෙකුට වැඩ කරන්න. ඒක නෙවෙයි වමටත් උනේ. වමටත් ඒක තමයි. වම හැබැයි ඒක දැන් වමට එහෙම වෙච්ච දේවල් තිබෙනවා. හැබැයි වම 100%ක් වැඩේ අවංක වෙන්න පුළුවන්. වැඩේ අවංක වෙන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල වමට තිබිච්ච දේ තමයි වම අනවශ්‍ය ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ ඇතම් අවස්ථාවල හා අලුත් ජෙනරේෂන් එක අලුත් කණ්ඩායම් ආමන්ත්‍රණය කරන්නට තිබුණු නොහැකියාව තමයි වාම දේශපාලනයේ පසුබැසීම සිද්ධ වුණේ. අවසාන වශයෙන් පොත් ගැන කතා කරනකොට ජනමාධ්‍ය ගැන කතා කරන මේ සියලු දේවල් නැති. මේ වමටත් ඒ වමම වෙයිද? ඒ වම කියලා හැඳින්වුවේ ඉදා වමට වෙච්ච දේ නෑ මෙහෙමයි. ඒක අපිට එහෙම නිගමනයකට එන්න බෑ. මොකද
දේශපාලනය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙනවා. මම පොඩි උදාහරණයක් කියලා ඔය කතාව උත්තර දෙන්න. දැන් ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂ දෙක ගත්තාම ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂ දෙකක් තියෙනවා. එකක් ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය, අනිත් එක ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය. මේවා ප්‍රාන්ත බලයේ තියෙනවා. ප්‍රාන්ත බලයේ තිබෙන්නේ. ඉන්දියානු ආණ්ඩු වට්ටලා තිබෙනවා. හරි? එක්තරා අවධියක ඉන්දියානු මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය 68ක් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙත් හිටියා. මේ මහා දැවැන්ත පක්ෂ දෙකක්. ප්‍රාන්ත බලයේ තියෙන්නේ. අද කී දෙනාද ඉන්නේ? ඉන්දියාවේ කම්කරුපන්තියක් නැතුවද? ඉන්දියාවේ වාමේ ව්‍යාපාර ශක්තිමත් නැතුවද? හරි? ඉන්දියාවේ අද ගත්තාම මේ පක්ෂ දෙකටම ඉන්නේ මන්ත්‍රීවරු 8ක් හෝ 9ක්. පක්ෂ දෙකටම. මේ මහා භාරතයේ තුල. අපේ කවුද නැත්තරම නැතුවනේ? එක කාලෙක. ඔව්. පොදලමගේ. ඔව්. ඉතින් ඒ නිසා දේශපාලනය නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙනවා. දැන් අපිට කියන්න බෑනේ තව අවුරුදු 5කින් මේ පවතින දේශපාලන වාතාවරණය කොයි විදිහට වෙනස් වෙයිද කියලා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ රටේ අපි කියන සම්ප්‍රදායික වම එහෙම නැත්නම් මම ඔක හඳුනන්න කැමති මේ සම්භාව්‍ය වම කියන. මේ සම්භාව්‍ය වම කියන එක විශේෂයෙන් කොමියුනිස්ට් පක්ෂය 1931 ඉඳන් 24 වෙනකම්ම පාර්ලිමේන්තු නියෝජන තිබුණා. ලංකාවේ එකම දේශපාලන පක්ෂය වමක් හැටියට අවුරුදු 80කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නියෝජනයක් කරපු පක්ෂය. එතකොට මේ නියෝජන 31 ඉඳන් මොරවක මැතිවරණයේදී 77 දක්වා 77 නෙමෙයි 2024 දක්වා කොමියුනිස්ට් පක්ෂයට යන්නේ 77 77 පොඩි කාලේනේ. ඔව් 77 පොඩි කාලයයි 83 තමයි ආවේ. ආයෙත් 83 වෙනවා. ඔව්. සරත් මුත්තිට්ටුගම අයිත් ඉන්නේ 87. ඔව්. 82 මැද. එතකොට මේ හැම අවස්ථාවකදීම කොමියුනිස්ට් පක්ෂය ඉඳලා තියෙන පාර්ලිමේන්තුවේ. මේකෙදී ඇතිවෙච්ච සමහර දේශපාලන පරිවර්තනයන්, ජාත්‍යන්තර දේශපාලන වෙනස් වීම, අලුත් මිනිසුන්ට අමතන්න තිබුණු අපහසුතා මේ සියලු කාරණා ගන්නකොට දේශපාලන වෙනස් වීම ඇති වෙනවා. ඒ නිසා දේශපාලනය අපිට නිගමනය කරන්න බෑ. ඇයි බලයට එන්න ඕනේ? ඇයි බලයට එන්නේ නැති වෙන්නේ? මේවා එහෙම හිතන්න බෑ. මේවා වෙනස් වෙනවා. ඒක තමයි මම කිව්වේ ඩයලෙක්ටික් කියන්නේ මේ සමාජ පරිණාමයත් එක්ක තමයි සමාජයේ වෙනස් වීම එක්ක තමයි බොහෝ වෙලාවට අපිට දේශපාලන තීන්දුව ගන්න සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට මේ ඉදිරියේදී මහා දැවැන්ත පුළුල් සන්දාන හැදුනොත් රටේ ඒ තුල කොමියුනිස්ට් පක්ෂයේ මහා වමේ අනිත් පක්ෂවල මහා ව්‍යාපාර ගොඩනගෙන්න පුළුවන්. ඒ වෙතින ප්‍රතිපත්ති හා වැඩ කරන විදිහ හා අලුත් ජෙනරේෂන් එකට අමතන විදිහ අනුව තමයි ආණ්ඩු බලය ලබා ගැනීමේ ක්‍රමවේදය සැකසෙන්නේ. එහෙම නැතුව අපිට පූර්ව නිගමන වලට එන්න බෑ. අද මේක නැති වුණා. එහෙම නිගමන වලට එන්න බෑ. දේශපාලනය කියන්නේ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අපිට හොඳට පුළුවන් වෙන්නේ අපි ඩයලෙක්ටික් ඔළුවේ තියෙන නම් විතරයි. චන්දන විජේකෝන් එක්ක කතා කරන්න ගත්තේ ගාන්ධාරයෙන් පටන් ගත්තේ. අපි ඉන්දියාවට ගියා. ඉරානයට යන්න තියෙනවා. ඉරානයට යන දවස වෙන දවසකට තියාගෙන මේ කතා බහ මෙතනින් නවත්වනවා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙච්ච හින්දා. ගොමස්තු